ආයුබෝවන් හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා සුජා ඇන්ඩ් සොයිල් සිටි ලයිෆ් අපේ YouTube ෆැමිලි එකට. ඉතින් ඔන්න අදත් මම මගේ දවසක් පටන් ගන්න හැටි ඔයාලත් එක්ක බෙදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම ඉන්නේ අයිස්ක්‍රීම් ෂොප් එකේ. මොකද කිව්වොත් අපේ අයිස්ක්‍රීම් ෂොප් එකේ වැඩ කරන නංගි පොඩ්ඩක් අසනීප නිසා මට සිද්ධ වුණා අද අයිස්ක්‍රීම් ෂොප් එකට එන්න. අයියව පොඩ්ඩක් තනි කරලා මට සිද්ධ වුණා ඉතින් ෂොප් එකේ වැඩ කටයුතු ටික සිද්ධ කරන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මම කරන්නේ සෝයා අයිස්ක්‍රීම් වෙළඳසැලක්. මේක මහා ලොකු වෙළඳසැලක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩිවට පවත්වාගෙන යන අයිස්ක්‍රීම් වෙළඳ සැලක්. ඉතින් අද ඉතින් මට සිද්ධ වුණා ඔක්කොම වැඩ ටික තනියම මැනේජ් කරගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති කොහොමද එහෙම කරන්නේ කියලා. ඉතින් ව්‍යවසායකයෙක් කියන්නෙම අභියෝග ගොඩක් හිස මත රැඳුණු කෙනෙක්. මම විශ්වාස කරන්නේ ව්‍යවසායකයෙකුට මම දන්නේ නැහැ අනිත් අය කොහොම එකඟ වෙයිද කියලා. එයාට මට නම් ඇත්තටම රැයක් දවාලක් නැහැ. සමහර වෙලාවට දැන් ස්ථීර රැකියාවක් කරන කෙනෙක්ට නම් එයාට නිවාඩු දවස් තියෙනවා. එතකොට රජේ නිවාඩු දවස් තියෙනවා. හැබැයි ව්‍යවසායකයෙකුට කවදාවත් නිවාඩු දවස් නැහැ. රැයක් දවාලක් නැහැ. හැම තිස්සෙම එයා උත්සාහ කරන්නේ එයාගේ ව්‍යාපාරය එයා ගොඩනගාගත්තු ඒ බිස්නස් එක පුංචි වුණත් ලොකු වුණත් උත්සාහ කරන්නේ ඒක කොහොම හරි ග්‍රෝ කරගෙන යන්න. ඉතින් ව්‍යාපාරයට තමන් අමාරුවෙන් හදාගත්තු ව්‍යාපාරයට ආදරය කරන කවුරුත් අන්න ඒ වගේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මේ අද වැඩ කරන දවසත් පාන්දර 3:00 ඉඳලා තමයි මේ වැඩ සිද්ධ වෙන්නේ. ඉතින් 3:00ට නැගිටලා අයිස්ක්‍රීම් හදලා කෑම බීම හදලා ඊට පස්සේ ෂොප් එකට ඇවිල්ලා අපි කොච්චර අපිට මොන ප්‍රශ්න ආවත් අපි උදේ 9:00 වෙද්දී අපේ ෂොප් එක ඕපන් කරනවා. ඉතින් කොච්චර වැඩ කරන ළමයිට අසනීප වුණත් ඒ අයටත් ඒ අයව කියන්නේ ඒ අයටත් පීඩනයක් නොදී මොකද ඒ අය හොඳින් හිටියොත් නේ මට හෙට දවස සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ අයටත් අවශ්‍ය විවේකය දෙනවා. මොකද සතිය දවස් 7ම අපි ෂොප් එක ඇරලා නිසා ගොඩක් වෙලාවට මම මගේ ළඟ වැඩ කරන නංගිලා ගැන මම හිතනවා. ඉතින් මම මේ උදේවරුවේ මෙහෙම හිටියට 12 වගේ වෙනකොට ගොඩක් බිසි වෙන නිසා නංගි කෙනෙක් එනවා පාර්ට් ටයිම් විදිහට. ඉතින් අපේ ෂොප් එක තියෙන්නේ කැම්පස් එකේනේ. එතකොට කැම්පස් එකේම නංගිලා තමයි පාර්ට් ටයිම් විදිහට මට උදව්වට එන්නේ. ඉතින් මං ඒව ගැනත් හරි සතුටින් ඉන්නවා. බුක් ෂොප් එකේ වැඩක් උනාත් අයිස්ක්‍රීම් ෂොප් එකේ මොන හරි ලොකු වැඩක් තිබුණත් අනිවාර්යෙන්ම මට කැම්පස් එකේ නංගිලා වගේම මල්ලිලත් ගොඩක් උදව් කරනවා. මොකද ඒ රිලේෂන්ෂිප් එක ඒ බොන්ඩ් එක කාලයක් තිස්සේ අපි හරිම හොඳින් ගොඩනගා ගත්ත නිසා මං හිතනවා ඒ බැඳීම් එච්චර ලෙන්ගතු වෙලා තියෙනවා අපිත් එක්ක ඉන්න. ඉතින් මේ පේනවනේ මම නිකන් කඩියෙක් වගේ එහෙට මෙහෙට යනවා වැඩ කරනවා. ඔයාලට පේනවනේ. ඉතින් හැමතිස්සෙම මේ වගේ තමයි අපි දෙයක් කරද්දී අපිට සිද්ධ වෙනවා කවුරු නැතත් අපිට අපි කරපු දේ ඉදිරියට පවත්වාගෙන යන්න. මට දැන් අද තිබුණනේ සමහර වෙලාවට හිතෙන් තිබ්බනේ අයියෝ මට බෑ මම ෂොප් එක අද වහනවා කියලා. නෑ මම කිසිම දවසක එහෙම කරන්නේ නෑ. මොනතරම් අසීරු අමාරු අවස්ථා ආවත් මම හැමදාම මගේ මේ පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය සාර්ථකව කරනවා කියන අදිෂ්ඨානයෙන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න බලන්න ටිකක් වෙලා වැඩ කරන් යද්දී අපේ අයියා ආවා ඇවිල්ලා මට කන්නත් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කෑම මං කෙසේ වෙතත් එයා නම් හොඳට කනවා. ඉතින් මම
අයියට ෂොප් එක ඇතුළට එන්න බෑ මොකද මේ අපේ සෝයා අයිස්ක්‍රීම් මැෂින් එක තියෙන නිසාත් සහ එයාට පොඩ්ඩක් ආවහම මට අවහිරතාවයක් නැති වෙන නිසා මං ඉතින් එයාට චුට්ටක් එළියෙන් ඉන්න කියලා මොකද එහෙට මෙහෙට පයින්න වෙනවා මේ අපි ඉන්න ෂොප් එක හරිම පුංචි හරිම කුඩායි මේක ඔයාලා විශ්වාස කරන්න මේකේ ෆ්‍රීසර් එකක් තියෙනවා සෝයා අයිස්ක්‍රීම් මැෂිමක් තියෙනවා ජූස් ඩිස්පෙන්සර්ස් තියෙනවා මේ හැමදේම තියාගෙන අපි මේක පිරිසිදුවටත් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපි කොච්චර කාර්යබහුල වුණත් අපි කොච්චර බිසි වුණත් අපි ළඟින් හයියට කවුරු හරි ඉන්නවනම් ඒක මාර විදියට දැනෙනවා. ඉතින් ඔන්න අයියා ෂොප් එක වහලා ටක් ගාලා මට මොන හරි ආස දෙයක් තිබ්බොත් එයා දන්නවා අරගෙන එනවා. ඉතින් අන්න ඒ වගේ බැඳීම් අපිව හරිව ශක්තිමත්ව අල්ලගෙන ඉන්න එකට මම හැමදාම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඕගොල්ලෝ දැක්කනේ මට උදව්වට අද දවසේ එන නංගි මාරම සපෝටිව්. ඉතින් එයා ඇවිල්ලා මගේ ඉදිරි වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් අපි හවස 6:00 7 වෙනකන් ඉන්නවා අපේ ෂොප් එකේ. ඒ වෙනකන් මම එයාව තියාගන්නේ නැහැ. මොකද එයාට ලෙක්චර්ස් වල වැඩ කටයුතු තියෙනවා අසයින්මන්ට් හදන්න තියෙනවා ඉන්නම් කියලා බල කරනවා. නමුත් මං එයාව 4:30 වෙද්දි කොහොම හරි යවලා මම අනිත් අස්පස් කරගන්න වැඩ ටිකත් කරගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් මගේ දවස ගත වුණේ. හරිම කාර්යබහුල දවසක් වුණාට මම හිතනවා මට කවදා හරි දවසක මේ වීඩියෝස් බලලා සතුටු වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම මං හිතනවා මේ මොහොත වෙද්දිත් මං වගේම දිරියෙන් ධෛර්යයෙන් තමන් අමාරුවෙන් ගොඩනගපු ව්‍යාපාරය ශක්තිමත්ව අරන් යන ඕනෑතරම් බිරින්දෑවරු ස්වාමීවරු ඒ වගේම පෙම්වතුන් පෙම්වන්තියෝ මේ හැම කෙනෙක්ම ඇති අම්මාවරුන් තාත්තාවරුන් මේ හැම කෙනෙක්ටම දවසක මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ උතුරන්න හරියන්න ඕනේ. මොකද ඒ වේදනාව ඒ බිස්නස් එකක් වෙනුවෙන් කරන කැපකිරීම අප්‍රමාණ විදිහට මම දන්න නිසා මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒ හැම කෙනාටම හරියන්න ඕනේ දවසක උතුරන්න. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් එකතු කරන තරමටම තමයි මට තව දුරටත් ඔයාලට මගේ කොහොමද මේ ජීවිතේ පටන් ගත්තේ මොකද්ද කොහොමද මම මේකට සම්බන්ධ වුණේ මේවා ගැන ඔයාලට කියා දෙන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්. ජය වේවා.
ඔන්න ඉතින් නංගිත් ආවා මගේ උදව්වට. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගෙවෙන්නේ. ඉතින් ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.